පින්වතුනි මාගේ බුදුරජාණන් වහන්සේගේ ඒ ශ්‍රාවක සංඝරත්නය රාග, ද්වේෂ, මෝහ දුරු කර ගැනීම පිණිස සීල, සමාධි, ප්‍රඥා සංකත පිළිවෙලක හික්මෙන නිසා සුපටිපන්න වනසේක. මගේ බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් ශ්‍රාවක සංඝරත්නය මනාකොට ඒ උතුම් ගුණවල හික්මෙන නිසාම සුපටිපන්න වනසේක. ඒ සුපටිපන්න වන සංඝ ගුණයට අපගේ নমස්කාරය වේවා. අපිටත් ඒ මහා සංඝරුවන ගමන් කරන ඒ ගමන් මඟ පුරුදු කරගන්නට තුනුරුවනේ ආශිර්වාදය ලැබේවා. ඒ මහා සංඝරත්නයට අපිටත් අප උපස්ථාන කරගෙන පින් රැස් කරගන්නට පින් කෙතක් වේවා කියලා අදිෂ්ඨාන කරගමු. පින්වතුනි මාගේ ස්වාමීයෝ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සෘජු මාර්ගය නම් වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීමට පිළිපන් නිසා උජුපටිපන්න වනසේක. ඒ උතුම් මහා සංඝරත්නය ඒ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා ඇතුළු අතීත අනාගත වර්තමාන කියන කාලත්‍රයට අයිති උතුම් මහා සංඝරත්නයට මේ උතුම් ගුණයන් වලට අප ඔබගේ নমස්කාරය වේවා. ඒ උතුම් මඟ ගමන් කිරීමට මටත් ඔබටත් වාසනාව උදා වේවා. පින්දහම් කරගන්න උදව් කරන මහා සංඝරුවනට নমස්කාර වේවා. පින්වතුනි මාගේ ස්වාමීයෝ බුදුරජාණන් වහන්සේගේ ඒ ශ්‍රාවක සංඝරත්නය චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීමට පිළිපන් නිසා ඥායපටිපන්න වනසේක. මේ ඥායපටිපන්න වන උතුම් සංඝ ගුණයට අපි ඔබගේ নমස්කාරය වේවා. ඒ මහා සංඝරත්නය යන ඒ මහා සංඝරත්නය වඩින ඒ වීරියවන්ත ධර්මානුකූල ජීවිතය අපේ ජීවිතවලටත් හුරු කරගෙන අපිටත් මේ සංසාර දුක අවබෝධ කරගෙන ඒ සත්පුරුෂ ඇසුරේ ගුණ දහම් පුරුදු කරගෙන අමා මහ නිවනින් සැනසෙන්න ලැබේවා කියලා අදිෂ්ඨාන කරගමු.